පිරිමි ළමයි කතාව කියලා කියන්නේ මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් බලන කතාවක්. ඉතින් යාළුවනේ ඔන්න පිරිමි ළමයි කතාවේ ලබන සතියේදී මොකක්ද සිද්ධ වෙන්නේ කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ. ඉතින් ඔයත් ඒක දැනගන්න කැමති නම් වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. හරි අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔන්න පිරිමි ළමයි කතාවේ ලබන සතියේදී කපු මහත්තයා ලෝයට විරුද්ධව ඔන්න කොඩි විනයක් මතුරනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මිනි ඔලුවක් අරගෙන ඒකට මතුරලා තමයි එයා ඒ කොඩි විනය කරන්නේ. ඒ වගේම සෙනුරේ ආයෙමත් බලව්වට එනවත් ඔයාලට මේ සතියේදී බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒ වගේම ඔන්න මෙච්චර දවසක් බෑ කිය ඉඳපු තිරිමාන්න හාමු සුමංගලගේ ගෙදරට යනවා උක්කු බබාව හොයාගෙන. ඒ කොටසත් ඔයාලට ලබන සතියේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි සුරේන් යනවා නෝරව බලන්න. ඉතින් නෝරව බලන්න ගිහිල්ලා එයාට කෑමත් කවලා ඊළඟ දවසේ උදේ නෝරව බලන්න සුරේන් එයාගේ යාළුවෝ දෙන්නත් එක්ක යනකොට නෝර එතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ කතාවේ ලබන සතියේදී අන්නේ සිදුවීම් ටික තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලත් මේ කතාවට කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේමයි ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් channel එක subscribe කරන්න කියලාත් පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.